හිතන්න ඔයා උදේ නැගිටලා මිදුලට බහිද්දී ගේ ඉස්සරහා අමුතු පාර්සලයක් තියෙනවා. ඒක ඇතුලේ දෙහිගෙඩි, කහ නූල්, ඇනගහපු රූපයක් නැත්නම් අලු වගේක් තියෙනවා. වෙන කවුරුවත් නෙවෙයි. ඔයාගෙම තරහකාරයෙක් ඔයාට ඌනියමක් නැත්නම් පොඩි විනයක් කරලා. මේක දැක්ක ගමන් ඔයාට මොකද වෙන්නේ? එකපාරටම ඇඟ හිරිවැටිලා පපුව වේගයෙන් ගැහෙන්න ගන්නවා නේද? ඊට පස්සේ දවස් කිහිපයක් යද්දී පවුලේ අය ලෙඩ වෙනවා. සමහර විට කෙනෙක් එකපාරටම ලේ වමනේ දාලා මැරිලා යනවා. ගොඩක් අය හිතන්නේ අර රූපේ තියෙන අద్භූත බලයෙන් නැත්නම් යකෙක් ඇවිත් මේ මිනිස්සයාව මරලා දැම්ම කියලා. ඒත් ඇත්තටම ඔයාව මරන්නේ යකෙක් නෙවෙයි. ඔයාව මරන්නේ ඔයාගේම මොළය. අද අභිරහස් පිටුවෙන් අපි කතා කරන්නේ කෙනෙක්ට හෝනියමක් කළාම ඒ මිනිස්සයා ඇත්තටම මැරෙන්නේ කොහොමද කියන විද්‍යාත්මක රහස ගැන. එහෙනම් රැඳිලා ඉන්න මේ වීඩියෝ එකේ අවසාන තප්පරය තෙක්. වෛද්‍ය විද්‍යාවේදී ප්ලෙසිබෝ කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ ලෙඩෙකුට නිකම්ම විටමින් පෙත්තක් දීලා මේක බොන්න ලෙඩේ හොඳ වෙනවා කියලා කිව්වොත් ලෙඩාගේ විශ්වාසය නිසාම ඇත්තටම ලෙඩේ හොඳ වෙනවා. හැබැයි මේකේ අනිත් පැත්තකුත් තියෙනවා. ඒකට කියන්නේ නොසීබෝ ඉෆෙක්ට් එක කියලා. ඒ කියන්නේ ඔයාට විනාශයක් වෙනවා, ඔයා මැරෙනවා කියලා කෙනෙක්ගේ හිතට තදින්ම කාවැද්දුවොත් කිසිම ලෙඩක් නැති මිනිසෙක් වුණත් ඇත්තටම ලෙඩ වෙලා මැරෙනවා. හෝනියමකදී වෙන්නේ අන්න ඒ දේ. අර මිදුලේ තියෙන දෙහිගෙඩි වලටවත් ඇන ගහපු රූපෙටවත් කිසිම මැජික් බලයක් නැහැ. හැබැයි ඒක දකින ඔයාගේ මොළය 100% විශ්වාස කරනවා දැන් මට විනාශයක් වෙනවා කියලා. අන්න එතනදි තමයි ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන භයානකම රසායනික අවිය ක්‍රියාත්මක වෙන්නේ. 1942 දී හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෝල්ටර් කැනන් මේ ගැන ලොකු පරීක්ෂණයක් කළා. ඔහු මේකට නම දැම්මේ වූඩූ මරණය කියලා. ඔයා හෝනියම දැකලා බය වුණු ගමන්ම ඔයාගේ මොළයේ තියෙන ඇමිග්ඩලා කියන කොටස අනතුරු ඇඟවීමේ සයිරන් එකක් ගහනවා. එතකොට මොළයෙන් ඇඩ්‍රිනලින් කියන හෝමෝනය ලීටර් ගාණක් එකපාරටම රුධිරයට මුදා හරිනවා. සාමාන්‍යයෙන් ඇඩ්‍රිනලින් එන්නේ අපිව බේරගන්න. හැබැයි මේ බය දවස් ගාණක් සති ගාණක් තියෙද්දී ඇඟ ඇතුලේ ඇඩ්‍රිනලින් වැඩි වෙලා හදවතට දරා ගන්න බැරි වෙනවා. එතකොට රුධිර පීඩනය එකපාරටම අඩු වෙන්න ගන්නවා. ඇඟට ලේ ගමන් කරන එක නතර වෙන්න ගන්නවා. පෙනහළු හිර වෙනවා. අන්තිමට කිසිම ලෙඩක් නැති මිනිස්සයා heart attack එකක් ඇවිත් නැත්නම් අවයව අක්‍රිය වෙලා මැරිලා යනවා. එතකොට කට්ටඩිය නෙවෙයි ඔයාව මැරුවේ, ඔයාගේම බය තමයි ඔයාව මැරුවේ. මේක අදටත් වෙන දෙයක්. මම පුංචි උදාහරණයක් කියන්නම්. ඇමරිකාවේ එක රෝහලක හිටපු රෝගියෙක්ට වෛද්‍යවරයා වැරදීමකින් කිව්වා ඔයාට තියෙන්නේ පිළිකාවක්, තව මාස 3යි ඔයා ජීවත් වෙන්න කියලා. හරියටම මාස 3කින් ඒ මිනිස්සයා මැරුණා. හැබැයි මරණ පරීක්ෂණයේදී හොයාගත්තා එයාට කිසිම පිළිකාවක් තිබිලා නැහැ කියලා. එයා මැරුණේ මම මැරෙනවා කියන තද බල විශ්වාසය නිසා. හෝනියමක් කියන්නේ ඒ වගේම බොරු ලෙඩක්. ගමේ කට්ටඩිය යකෙක් එව්වා කියලා ඔයා හිතුවට ඇත්තටම එයා කරන්නේ ඔයාගේ හිතට නොසීබෝ ඉෆෙක්ට් එකක් දාන එක විතරයි. ඔයා ඒක දැකලා බය වුණොත් විතරයි ඒක වැඩ කරන්නේ. ඉතින් ඊළඟ වතාවේ ඔයාගේ මිදුලේ කවුරු හරි දෙහිගෙඩියක්, හනූලක් හරි රූපයක් හරි දාලා ගියොත් පපුව අල්ලගෙන බය වෙන්න එපා. hina වෙලා ඒක කුණු ගොඩකට හරි ගලා යන ජලයකට හරි විසි කරන්න. මොකද ඔයා බය වුණේ නැත්නම් ඒ හෝනියම කරපු කෙනාගේ සල්ලි ටික විතරයි අපරාධ වෙන්නේ. ඔයාගේ මොළය කියන්නේ ලෝකයේ තියෙන භයානකම ආයුධය.
ඒකෙන් ඔයාව මරන්නත් පුළුවන්, ඔයාව ජීවත් කරන්නත් පුළුවන්. ඒ ආයුධයේ කන්ට්‍රෝල් එක වෙන කාටවත් දෙන්න එපා. ඔයාලත් මේ වගේ දේවල් දැකලා බය වෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයා තවමත් දවසින් දවස ලියවෙන අපේ අභිරහස් පිටුව එක්ක එකතු වෙලා නැත්නම් පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා දැන්ම අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.